හලෝ සුබ දවසක් ඔයාලා හැමෝටම මම අද වීඩියෝ එකක් ගේන්න හිතුවේ ගොඩක් අය TikTok කරහා මගෙන් මැසේජ් කරලා අහලා තියෙන බබා ගැන එතකොට බබාට කවන පොවන දේවල් ගැන එයා එක්ක කියන්නේ යාගේ කොහොමද කෑම වේල් යන්නේ එතකොට එයාගේ එදිනෙදා වැඩ කටයුතු කොහොමද කරගන්නේ කියන එක පිළිබඳව මම හිතුවා වීඩියෝ එකක් ගෙනාවොත් හොඳයි කියලා. ඉතින් TikTok එක හරහා මගෙන් ප්‍රයිවට් මැසේජ් කරලා අහලා තිබ්බ ගොඩක් ටික දෙනෙක් මොනවද බබාගේ නම එතකොට වයස එතකොට යාගේ ඔය කැමවීම ගැන විස්තර එහෙම අහලා තිබ්බා. ඉතින් මම හිතුවා වීඩියෝ එකකින් ඔයාලට ඒක අරගෙන එන්න ඕන කියලා. එහෙනම් බලමු අපි මොනවද අහලා තියෙන ප්‍රශ්න. ඒ වගේම කොහොමද මම ඉතින් ඔයාලට විස්තරයක් කියලා දෙන්නම්. තියෙන ප්‍රශ්න වලින් බබා ගැන එතකොට බබාගේ නම ඒවා මම ඔයාලට ඒ කියන්නේ හැම ප්‍රශ්නෙටම පොදුවේ එක උත්තරයක් දෙන්නම්. බබාගේ නම තමයි නිහාන්තාර්ථ ෂෙවින්. එතකොට බබාගේ වයස මාස 10යි. බබා ඊට පස්සේ අහලා තියෙනවා තව ප්‍රශ්න. අක්කේ බබාට මොනවද දෙන කෑම කියලා. ඇත්තටම මාස 10ක බබාට තේරෙන ලොකු වෙන මාස 10ක 9ක 8ක බබෙක් කියන්නේ ඉතින් ඇත්තටම ටික යාට තේරෙනකොට ටික මේ යාට කන ප්‍රශ්නේ තියෙනවා ගොඩක් අම්මලට බබාගේ කෑම ප්‍රශ්නේ. ඒක මටත් තියෙනවා. මොකද මමත් අලුත් අම්ම කෙනෙක් නේ. අපේ කියන්නේ මගේ අම්මා ආච්චි උපදෙස් දුන්නට බබා කියන මේ විදිහට හැමදේම කරන්න කියලා අපි ඒ වෘත්තියට අලුත් ඇත්තටම. එතකොට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. එතකොට බබාගේ කෑම පිළිබඳව ගත්තොත් එහෙම බාක්කේ බබාට මොනවද දෙන්නේ කියලා එක්කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒක ගැන කතා කරොත් එහෙම බබාට ඇත්තටම මම උදේට දෙන්නේ ඕට්ස් රොටියක්. ඒක මම ඔයගලන්ට වෙනම ඕට්ස් රොටිය පිළිබඳව කියන්නේ හදන විදිය කොහොමද කියලා වෙනම වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. එතකොට එයාට ඕට්ස් රොටියක් දෙනවා උදේම. ඊට පස්සේ ඊළඟ කෑම වේලට එයාට බත් දෙනවා. ඒ කියන්නේ 11ට විතර බත් වේල යනවා එයාට. ඊට පස්සේ මම මේ ඔයාලට කෙටියෙන් කියන්නේ ඊට පස්සේ ඊළඟ ටයිම් එක තමයි යාට කවල ඉවර වෙලා යාව නාවලා ඊළඟට ආයි 1:00 2ට විතර ඊළඟ කැම්ප් වල යනවා. ඒ වෙලට යාට යන්නේ සාමාන්‍යයෙන් පළතුරු එකක් ඒ වගේ. මොකද දේම ඕට්ස් රොටි යනවා ඊට පස්සේ බත් වේලක් යනවා ඊට පස්සේ ආයි පළතුරු එකක් යනවා ඊට පස්සේ ආයි 4ට කියන්නේ 1:00 2ට ගියාට පස්සේ දෙකකින් යනවා ආයි බත් වේලක් 4ට විතර 4:00 විතර. එතකොට ඊට පස්සේ 4:00 විතර බත් වේල ගියාට පස්සේ ආයි අතිරේක ආහාරයක් විදිහට යාට පොදුම සිරිලැක් එක එහෙම නැත්නම් ආයි 6:00 විතර සිරිලැක් එක ඊට අමතරව දෙනවා නැත්නම් පළතුරු එකක්ම හදලා දෙනවා. පළතුරු පල්ප් එකක් දෙනවා. ඔයගොල්ලෝ ගොඩක් අම්මල පළතුරු පල්ප් එකක් හදන විදිය දන්නවා. ඒ ගැනත් මම එකින් එක වීඩියෝ වලට අරගෙන ඉන්නම්. එතකොට ඊට පස්සේ ආයි නිදාගන්න රෑ වෙනවනේ. මගේ බබා නම් නිදාගන්න සාමාන්‍යයෙන් 12ට කිට්ටු වෙනවා. සෙල්ලම් කර ඉඳලා කාලා බීලා ඉවර වෙලා ටයිම් එක ඒ අතරතුර මෙයාට මම බත් වේලට අමතරව අතිරේක ආහාර යනවම තමයි. පළතුරු යනවා ඊට අමතරව කෑල්ලක් චුටියට කඩලා බටර් ගාලා දෙනවා. ඊට අමතරව සාමාන්‍ය අපේ අර මැද කොටස වල දන්නවනේ. ඒ මැද කොටසෙන් පොඩියට කඩලා එහෙම දෙනවා මෙයා. ඊට අමතරව එළවලු සම්පල දෙනවා. ඔය වගේම තමයි යන්නේ. ඒ වගේ අර ආහාර වේල් සාමාන්‍ය 6ක් විතර බත් වේල් 3ට අමතරව බතුත් ගොඩ නෙමෙයි චුටි ප්‍රමාණය වගේ. කියන්නේ බත් පීසියෙන් 4න් එකක් මුලින්ම පටන් ගන්න කියන්නේ බබෙට. මේ ඒ වගේ චුටි ප්‍රමාණ තමයි යාට දෙන්නේ. අතරතුර පළතුරු එක එහෙම දෙනවා. එතකොට වේ සාමාන්‍ය දවසට 6ක් අනිවාර්යෙන් බබා නිදා ගන්න කලින් මම බබාට දෙනවා. ඔහොම තමයි බබාගේ කෑම රටාව යන්නේ. ඔයාලට ඒ කියන්නේ දැන් මගේ බබාගේ ආහාර රටාව ওই විදිහට තමයි යන්නේ. ඒ
එක බබාට අනුව ආහාර දෙන විදිය දෙන දේවල් ඇත්තටම වෙනස්. දෙන ටයිම් කියන්නේ වෙලාව ඒ වගේම ඇත්තටම වෙනස්. මගේ බබාගේ ආහාර රටාව යන විදියට තමයි. ඒකට දැන් මම බබාගේ විස්තර කිව්වා. බබාගේ ආහාර රටාව ගැන පොඩි සාරාංශයක් විදියට වලට මම කිව්වේ. ගොඩක් දෙනා තව අහලා තිබ්බා මගේ ප්‍රශ්නයක්. අක්කේ බබාට ඩයපර් දානවද? දාන ඩයපර් වර්ගේ මොකක්ද කියලා. එතකොට ඒ ගැන කතා කරුවොත් ඇත්තටම බබාට ඩයපර් මම දානවා. ඩයපර් දාන්නේ හැබැයි නිතරම හැම වෙලේම දාන්නේ නැහැ. උදේ ඉඳන් රැට උදේට හැම වෙලේම දාන්නේ නැහැ. ඩයපර් එක මම යූස් කරන්නේ බබාට නිදා ගන්න ටයිම් එකට තමයි. ගමනක් යනකොට විශේෂයෙන් දානවා. ඊට අමතරව නිදා ගන්න වෙලාවට අනිවාර්යෙන් ඩයපර් එකක් පාවිච්චි කරනවා. මොකද හේතුව බබා සමහර රැට දැන් චූඩා ගත්තොත් ඇහැරෙනවනේ සමහරෙන් කලිසමක් අඳලා නිදි කෙරුවොත් එහෙම ඒක තෙත්තෙනකොට යා චූඩාගෙන ඒකට නැගිටිනවා යා. ඒකෙන් වළක්ව ගන්න යාට හොඳට නිින්ද ලබා දෙන්න ඕනේ. හොඳ නිින්ද ලබා දෙන්න ඕනේ තමයි රැට නිදා ගන්නකොට ඩයපර් එකක් දාන්නේ. ඒ හින්දා තමයි. එතකොට සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන ඩයපර් එක මුලින්ම පාවිච්චි කරා වෙලෝන කඩිස් එක. වෙලෝන කඩිස් ඩයපර් එකට අමතරව ඒක කාලේ පාවිච්චි කරනකොට මම ප්‍රිටි බේබිත් පාවිච්චි කරා. ප්‍රිටි බේබි බ්‍රෑන්ඩ් එක ඇත්තටම හොඳයි. හොඳ බ්‍රෑන්ඩ් එකක්. මොකද මම දැන් නිතරම නිතරම ගන්නේ ප්‍රිටි බේබි බ්‍රෑන්ඩ් එක තමයි මේ ඩයපර් වල. ඒක ඇත්තටම හොඳයි බබාට. හරි සොෆ්ට් කියන්නේ සනීපයි. අනික උරා ගන්න කැරියර එයාගේ යූරින් එක උනත් උරා ගන්න ඒ විදි එක උනත් පැය සාමාන්‍යයෙන් 2කට 3කට වරන් ඩයපර් එක මාරු කරන්න ඕනේ දාලා තිනකොට ඒකත් සුව පහසුව දෙනවා බබාට. හරි පහසුයි. කියන්නේ ඩැමේජ් වෙන්නේ නැහැ. ඇතිවෙන්නේ නැහැ බබාට මේ හැමත. ඊට අමතරව බබාට ඩයපර් එක සාමාන්‍යයෙන් උදේ හවස් වරුවයි අතරතුර පාවිච්චි කරනවා නම් ඩයපර් පැය 2කට වැඩි ඩයපර් එක තියන්න එපා. එකපාරක් යූරින් කරලා තිබ්බා. ඒක මාරු කරන්න මොකද තියන්න එපා. මොකද නැපි රෑෂ් එන්න වැඩි සම්භාවිතාවය ගොඩක් වැඩි. චුටි බබාලගේ හැම සිවුම්නේ. එතකොට මේ නැපි රෑෂ් එක එන්න බලනවා. ඒ හින්දා ඩයපර් එක පැය 2කට සැරයක් මාරු කරන්න තියන්න එපා. ගොඩ වෙලා පැය ගණන් තියන්න එපා. මම පාවිච්චි කරන්නේ ඩයපර් එක ගොඩක්වට මම අනිත් හැම වෙලාවෙම ඒ කියන්නේ උදේ ඉඳන් රෑ වෙනකම්ම බබාට අඳන්නේ පොඩි කලිසම තමයි. මොකද ඒක එයාට සනීපයිනේ. ඒකටයි හැමටයි හැම දෙයකටම සනීපෙන්ද පොඩි කලිසම තමයි මම නිතර භාවිත කරන්නේ. මේ මට කියන්න ඇත්තටම අමතකුණා බබාගේ ඩයට් සම්බන්ධව ප්‍රශ්නේදී කතා කරන්න මට ඇත්තටම බැරි වුණා. අපි ඩයට් එක සාමාන්‍යයෙන් බබාට දානකොට අනිවාර්යයෙන්ම නැපි ක්‍රීම් එකක් යූස් කරන්න ඕනේ. මොකද නැත්නම් රෑෂ් එන්න බලනවා සෑහෙන මේ සම්භාවිතාවය වැඩි. බබාගේ හැම රතු වෙනවා, හැම තුවාල වෙන්න බලනවා, රෑෂ් නම් කොහොමත් එන්න බලනවා. මොකද ඩයපර් එකට පැයකට වැඩිය පැය 2ක් වේවා තියෙනකොට ඩයපර් එකක් දාලා මම රතු වෙනවා වැඩි. ඒක මේ මගේ බබාට කියන්නේ සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යනකොට ගමනක් යන අතරතුර සැරින් සැරේ ඩයපර් මාරු වෙන්නේ නැහනේ. එතකොට ඩයපර් ක්‍රීම් එකක් නැපි ක්‍රීම් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. එතකොට මම මුලින් පාවිච්චි කරා සූඩෝ ක්‍රීම් එක. ඒක ගොඩක් හොඳයි. ඒක දැන් මං ගාව නැහැ. ඒක ඉවරයි. ඊට පස්සේ ඉවරින්ද මම ඊට පස්සේ සූඩෝ ක්‍රීම් එක බැලුවා ෆාමසි වල සමහර වෙලාවට අපේ ගෙවල් අපිට ෆාමසි වල ගන්න තිබ්බේ නැහැ. ඊට පස්සේ මම වෙන මොකක් හරි හොඳ ක්‍රීම් එකක් බලද්දී මේ හොයද්දී මට හම්බුණා මෙන්න මේ හැපි නැප් කියන මේ ක්‍රීම් එක. මේක ගොඩක් හොඳයි. මේක හරි සුවඳයි. ඒ වගේම සොෆ්ට් මේ ක්‍රීම් එක මේ ගොඩක් හොඳයි. මේක බබාට හොඳට මේ ඩයපර් එක දාන්න හොදලා කරලා ඩ්‍රයි කරලාම මේක හොඳට ගාලා ඩයපර් එක දැම්මට පස්සේ ඔයාලට ගන්න පුළුවන්. මේක ෆාමසි වල තියෙනවා. මේක ලොකු ගාණක් වෙන්නේ නැහැ. මේක රුපියල් වෙන්නේ 617ක් වගේ මට මතක විදියට මම ගත්තේ 617ක් වෙන්නේ. මේ කාලයක් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් මම නම් මේ වගේ ක්‍රීම් එක මාසයක් එකමාරක් විතර පාවිච්චි කරනවා. මේකේ මේ ප්‍රමාණය විතරයි. මේ ග්‍රෑම් 15 පොඩි ක්‍රීම් එක තමයි තියෙන්නේ. ඕන කෙනෙක්ට ගන්නත් පුළුවන්. මේ උමනාවක් කියන්නේ ඕනි
පොඩි බබෙක් ඉන්නම කෙනෙක්ට සූඩු ක්‍රීම් එක මේ හොයාගන්න නැත්තම් මේක අරගෙන යූස් කරන්න ගොඩක් හොඳයි ඇත්තටම මේ ක්‍රීම් එක. මම ඔයාලා අහපු ප්‍රශ්න කීපයකට මගේ අත්දැකීම් එක්ක මගේ බබාගේ දේවල් එක්ක මම කරන දේවල් කියන්නේ බබාගේ වැඩ කටයුතු ඒ දේවල් මම බෙදා හදාගත්තා. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න පහලින්. මගේ බබාගේ අත්දැකීම් එක්ක මම ඒවට ඔයාලත් එක්ක ඔයාලගේ අදහසුත් මම බෙදා හදා ගන්න කැමතියි. ඉතින් අපි නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්න සුබ දවසක්.